වැඩ කරන්න ඕන විදිය ගැන කිව්වොත් ඔයා අතින් මෙන්න මේ දේවල් තුන අනිවාර්යයෙන්ම කෙරෙන්නම ඕනේ. එකක් තමයි පන්තියේ ගුරුවරයා හදන වැඩ ටික ඔයා නැවත කරන්න ඕනේ. පන්තියේ ගුරුවරයා හදන ගණන් නැවත කිරීම. ඒ කියන්නේ මම 10ක් හැදුවා නම් 10ක් හදන්න කියන එක නෙමෙයි කියන්නේ. මම 10ක් හැදුවාම 3ක් 4ක් හදනවා. ඒකේ ෂෝට් නෝට් එකක් ඕන නම් වැදගත් කරනවා ෂෝට් නෝට් කරගන්නවා. වැදගත් කියන පොඩක් කියවන. ඒ ටික කෙරෙන්න ඕනේ. මම වෙලාව හදාගන්න දේ කියන ගුරුවරයා හදපු ටික හැදෙන්නම ඕනේ. ඊළඟට පාඩමක භාගයක් ගියාම මම ඔයාට අවම පාස් පේපර්ස් ප්‍රමාණයක් කියන උදාහරණයක් විදියට දැන් මේ දවස්වල සාපේක්ෂ ප්‍රවේගය ඉවර වුණා. එතකොට සාපේක්ෂ ප්‍රවේගය මම මැද හරිය කියනවා දැන් ඔය ගංගාවත් තුල ගුවන් යන ගණන් ගාද මෙන්න මේ දෙක තුන කරන්න පුළුවන්. ඒ වෙලාවට ඒක කරන්න ඕන. අවම පාස් පේපර්ස් ප්‍රමාණයක් තියෙන්නේ. ඒක කරන්න ඕනේ. කීයක් හරි. ඒ වෙලාවට ඔය කියන්නේ අඩු ගානේ කියන්නේ අපි ඔය යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. යාළුවා පාස් පේපර්ස් 6ක් අද ඔයා දෙකක් හරි කරන්න ඕනේ. තනියෙන් කරත් තමයි ප්‍රශ්න එන්නේ. එතකොට තමයි ඉගෙන ගන්න. ඒ නිසා පාස් පේපර්ස් කීයක් හරි කරන්න ඕනේ. ලිමිට් එකක් නැහැ. ගුරුවරයා හදන ගණන් ටික හදලා පාඩමක අවම පාස් පේපර්ස් ප්‍රමාණයක් කීයක් හරි try කරන්න ඕනේ. ඒක එකට දාලා ගන්න ඕනේ. ඊළඟට පරණ පාඩම් ආයි section wise ඔයා බලන්න ඕනේ. දැන් කීයේ ඔය ඔක්කොම තේරෙනවා වෙලාවක මම එතනට එන්නම්. පරණ පාඩම් ඒකක වශයෙන් section wise බලන්න ඕනේ. ඒකට එක විදිහක් දැන් ඔයා රිවිෂන් එන ළමයි රිවිෂන් එන ළමයි මේක බලනවා නැති ළමයි බලනවා. රිවිෂන් එන ළමෙක් නම් රිවිෂන් එකේ කරන පාඩම් සඳහා බලන්න දඟලන්න ඕනේ. ඒක මතක් කරගන්න ශේෂ ප්‍රමේය අහුවනවා වර්ග සමීකරණ දැන් අහුවෙමින් යනවා ත්‍රිකෝණමිති අනාගතය අහුවෙනවා. රිවිෂන් එන ළමෙක් රිවිෂන් එකේ කරන ටික ආය බලන්න ඕනේ. කරන ඒවා පන්තියේදී කරලා ඉවර කරගන්න. ආයෙ ගෙදර කියලා බලන්න ඕනේ. පන්තියේදී කරගෙන යන්න. රිවිෂන් එන ළමෙක් රිවිෂන් එකේ කරන පන්තියේදී කරගෙන යන්න. එන්නේ නැති ළමෙක් පාඩම් ටික බලන්න ඕනේ. ගෙදරේ. ගෙදරින් බලනවා කියලා කියන්නේ ටියුට් එක නෙමෙයි. හැම වෙලාවෙම ගුරුවරයා හදපු ගණන් ටිකයි මම ගණන් ටිකක් හදන්නේ තෝරගෙන මේ ගාන කෙනෙක් මට මතක නැහැ මේ ගානද හදන්නේ කියලා මම මේ සංකල්ප ටික කියනවා මොකක් හරි ගණිතබ්බ වෙන කියලා පාඩම ගත්තොත් විහිදෙන්න පුළුවන් තර්ක ටිකක් තියෙන තර්ක ටික මම ටච් කරනවා සෙන්සුරාදා පන්තිය කරන එක නෙමෙයි වෙන්න පුළුවන් ඉරිදා පන්තියේදී කරන්නේ හැබැයි මම ඒ තර්කේ කියනවා ඒ තර්ක සර් හදපු ගණන් ටික හදලා පාස් පේපර්ස් ටික ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඉදිරිදා පාඩමේදී කියපු එක ඔව් ඉදිරිදා පාඩමේදී කියපු එක තමයි මේකට මේ අරමුණු දෙක මේ කී කරන්නේ පන්ති හදන ගණන් ගෙදර ගිහලා හදන්නේ අපිට පැටලුණා පැටලිච්ච දේ හරියන්නයි ඉගෙන ගත්ත දේ ස්ථාවර වෙන්නේ. කතා කරන සිංහලෙන් කිව්වොත් මේ ඩෙවලොප්මන්ට් පාර්ට් එකේ අර ස්ථාවරත්වය තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. මෙතන කරන්නේ අමතක වෙන එක අවම කරන්න. කොහොමද අමතක වෙනවනේ යම් කාලෙක අමතක වෙන අවම කරන්න තමයි මෙතන කරන්නේ. අරමුණු දෙකක්. දෙකේම කරන්නේ එකම දේ. ගුරුවරයා හදපු ගණන් ටික හදලා දැන් අපි ලකුණ වැඩි ළමයින්ට කියනවා ටියුට් එක try කරන්න. ලකුණ අඩු ළමයි ටියුට් එකට කලින් මං හදපු ටිකයි පාස් පේපර්ස් ටිකයි හදන්න. මම ওই ලකුණු 60 විතර ගෲප් එකේ කරද්දි කියනවා ටියුට් එක හදන්න කියලා. ටියුට් එක පුළුවන් නම් හොඳයි. නමුත් වෙලා නැති නිසා සර් හදපු ගණන් ටිකයි පාස් පේපර්ස් ටික. ආයේ පරණ පාඩම් වලත් කරන්න ඕනේ ඒක. දැන් ඒ අතර රිවිෂන් එන ළමයෙක් ගත්තත් දැන් හැම පාඩමකටම රිවිෂන් එන්න ඕනේ නැහනේ. දැන් ඔය මේ දවස්වල තියරි කියන ශ්‍රේණි වගේ වට එන්න ඕනේ නැහනේ. පහුවෙද්දිවා කරන්න ඕනේ. ඔයත් පොඩි ටයිම් ටේබල් එකක් chart එකක් හදා ගන්නවා PO applied කියලා. අපි හිතමුකෝ සාපේක්ෂ ප්‍රවේගය. වට යම් පුළුවන් ළමයෙක් හිතනවා සාපේක්ෂ ප්‍රවේගයේ ප්‍රවේග කාල. ඒවා ගෙදරින් හදනවා කියනවා ආත පොඩි plan එකක් තියෙනවා. හිතන්නකෝ දැන් මේ මාස දෙකක් වගේ ඇතුළත සිලබස් එක උගන්වපු ටික මාස දෙකක් ඇතුළත පරණ පාඩම් බලනවා කියලා ටාගට් එකකට යන්න. ප්‍රවේග කාල ප්‍රස්තාරයක් ගත්තොත් නෝට් එක ගන්න. හැමලා කියන්නේ මම හදන ගණන් ටික හද මම කියනවා තරක අහුවෙන්න හදනවා. සර් හදන ගණන් ටික හදලා පාස් පේපර්ස් එක ටියුට් එක හදනවා නම් හදන්න ඕනේ මේ කාලෙට. එදිනදා පාඩම් කරලා කාලයක් ගියාට පස්සේ මේ පරණ ටියුට් එක හදන්න බෑ. ඒකට හදන්න ඕනේ වාගාව තියෙන සම්පත්‍ති කරගෙන ගන්න එක තමයි මේ කරන්නේ. හරිද? ඒතකොට මෙහෙම මාස දෙකක් වගේ ඉඳලා සිලබස් එක ඉවර කරනවා කියන්නේ මාස දෙකකින් ඉවර කරන්න බෑ. අපි හිතමු ඔයාට ඉරිදා රෑ ෆ්‍රී කියලා. ඉරිදා රෑ ඔයා තියන් ඉන්නේ පරණ පාඩම් බලන්න. දැන් සෙක්ෂන් වයිස් බලන්න ප්‍රවේග කාල ප්‍රස්තාර සර් හදපු ටික. දැන් තේරිලා නැත්නම් රිවිෂන් එක ගන්නන්න. මම කියන්නේ තේරුණා නම් සර් හදපු ගණන් ටික හදලා පාස් පේපර්ස් අවුරුදු 5ක් 6ක් කරලා 10ක් විතර කරනවා හොඳයි. ඉස්සෙල්ලා 5ක් කරමුකෝ අපි. 5ක් කර කල එක ටිකයක් දාගන්න. ඊළඟ බහින තව පාඩමකට ඔයා මොකද හිතනවා දැන් ඔයාට අවකලනේ පුළුවන් ළමෙක්ට. අවකලනේ ප්‍රස්තාර සර් හදපු ගණන් දෙක තුනක් හදලා ඔක්කොම නෙවෙයි කීපයක් හදලා පාස් පේපර්ස් 3ක් විතර කරනවා. ටිකයක් දාගන්නවා. තව පාඩමකට බහිනවා. මොකක් හරි පාඩමකට. අපි සන්ධිකල් දඬු කියලා සර් හදපු ගණන් ටිකක් හදලා පාස් පේපර්ස් කීපයක් කරනවා. එහෙම ටිකයක් දාන පැත්තකින් කියන්න ඕනේ. ඊළඟට තමයි තුන්වෙනි පාඩේ කරුණු දෙකක් කිව්වා. එදිනෙදා පන්තියේ කරන වැඩ කරන පරණ පාඩම් ඒක වශයෙන් බලන්න. ඊළඟ තුන්වෙනි කාරණේ පේපර් ඩිස්කෂන්ස් අනිවාර්යෙන් බලන්න ඕනේ. අතීතය බලන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. දැන් 45 ඉඳන් හරි මට සමාදස කරගන්න බැරි පුළුවන් හැම එකම ඔයා බලන්න. ඒකට වඩා වෙලාවක් වෙන් කරගන්න. පේපර් ඩිස්කෂන්ස් බලන්නම ඕනේ. එක්ක ලයිව් ඉඳන් කරන්නේ නැත්නම් රෙකෝඩින් හරි බලන්න ඕනේ. ඒකෙන් ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. මම වර්ග ශ්‍රේණියක් ගත්තාම ගොඩාක් විස්තර කරනවා වටපිටාව. හරිද? මොනවා හරි ගාන හදලා ඉවර දාන්නේ නැහැ නේ වටපිටාවක් විස්තර කරනවා. ඒවෙන් ඉගෙන ගන්න තියෙනවා. එතකොට ඔයා ගාව පසු කාලීනව පේපර් ඩිස්කෂන්ස් කරනවා. ඔයා ගාව ගෙදර තියෙනවා. ඔයා ලියපු උත්තර පත්‍රය තියෙනවා.
මගේ ඩිස්කෂන් එක තියෙනවා. ඒ කියන්නේ මේ විවරණය වගේවත් ඒතර මේ බලද්දි පොයින්ට්ස් මතක් වෙනවා. මේ ටික කියන්නේ. දැන් මේකට කොහොමද කාලය හදාගන්නේ? මෙහෙමයි. ඇත්තටම අපි දුප්පත් රටක් විදිහට අපිට මේ ඉගෙන ගන්න උමනාව තිබ්බට මේ ඔක්කොම දැන් ඔයගොල්ලන්ට ඔක්කොම අපි පොහොසත් රටක් වුණා නම් පොඩි ප්‍රතිඵලයකින් කැම්පස් ගන්නවා. සමහර රටවල අපේ S3නුත් මෙඩිසින් යන්න පුළුවන්. අපේ එහෙම යන්න බෑ. ඒ කියන්නේ අපේ සම්පත් නැහැ අපේ රටට. අපි කරන්නේ හොඳම ටිකට අරන් ඒ ටික උගන්නන එක තමයි කරන්නේ. හැමෝටම අවස්ථාව දෙන්නේ නැහැ අපි. එතකොට අපේ රට දුප්පත් නිසා. ඒතර අපිට දැන් ඔයාලට තියෙන ලොකු ටාගට් එකක්. දොඩම් ගොඩ බදාගත්තා වගේ ටිකක් එළියට යනවා. ඒක නවත්තන්න බෑ. යථාර්ථවාදීව කතා කරන්න බෑ. අපි මේ ඔයාට මේ මම ප්ලෑන් දුන්නා කියලා මේ ප්ලෑන් 100% ක්‍රියාත්මක කරන්න බෑ. මේකෙන් 80%ක්වත් දුවන එක තමයි කරන්න. ඒතර කරන්න බලන්න පන්ති ඇරුණාම ෆ්‍රී ටයිම් එක කොච්චරද කියලා ගණන් හදන්න. ෆ්‍රී ටයිම් එක ගණන් හදන්න. ඒක තුනට බෙදන්න. ෆ්‍රී ටයිම් එක තුනට බෙදුවම කම්බයින් මැත්ස් වලට වැඩ කරනවට කාලයක් එනවා. හරි අපි හිතමුකෝ ෆ්‍රී ටයිම් එක එක්සැම්පල් පැය 30යි කියලා. අඩු වෙන්න පුළුවන්. පැය 30කට නම් කම්බයින් මැත්ස් වලට පැය 10ක් තියෙනවනේ. ඒ පැය 10න් 40ක් දෙන්න එදිනෙදා පාඩම් වලට. මම කිව්වේ එදිනෙදා පාඩමේ සර් හදන ගරන්ටි කරලා ෂෝට් නෝට් කරගන්න පාස් පේපර්ස් ටිකක් කරන්න කියලා. 40ක් පරණ පාඩම් වලට. පරණ පාඩම් බලන්න 40ක් වෙලා දෙන්න. රිවිෂන් ළමයෙකුට මේකේ ටිකක් සමහර පාඩම් බලන්න ඕනේ නැහැ. මොකද රිවිෂන් එකේ කරනවනේ. රිවිෂන් එක නැති තියරි ළමයෙකුට නම් අනිවාර්ය ලකුණු නම් මෙඩික් කරන්න. පරණ පාඩම් වල 40 වෙලාවක් දෙන්න ඕනේ. අර රිවිෂන් පන්තිය නැහැනේ. වෙලාව තියෙනවා. 20ක් පේපර් ඩිස්කෂන් වලට දෙන්න. සාමාන්‍ය පෝෂන් එකක් මම කියන්නේ. ඒතර ඔයාගේ කම්බයින් මැත්ස් වලට පැය 10ක් තියෙනවා නම් පැය 4ක් එදිනෙදා පාඩම් වලට. පැය 4ක් පරණ පාඩම් බලන්න. පැය 2ක් ඩිස්කෂන්ස් බලන්න. කිසියම් හිතන්නකෝ දැන් අමතර පන්ති අඩු වෙන දවසක් එනවා කියලා. සතියක අමතර පන්ති ටිකක් නැහැ. නැත්නම් නිවාඩුවක් දෙනවා කියනවා අප්‍රේල් සතියේ. ඔයාට පුළුවන්. ඔයාට දෙනවා පැය 60ක් වැඩ කරන්න පුළුවන් කියන්නේ. පැය 60ක් තියෙනවා සමස්තයේ කම්බයින් මැත්ස් වලට පැය 20ක් තියෙනවා නම් පැය 8ක් එදිනෙදා පාඩම් වලට පැය 8ක් පරණ පාඩම් වලට පැය 4ක් ඩිස්කස්. ඒ වගේ පොඩි වෙනස්කම් කරගන්න. ඒ ටික කරන්න ඕනේ. මේ තුනම යන්න දැන් ඔයා එදිනෙදා පාඩම් බලනවා පරණ පාඩම් මොකුත් බලන්නේ නැත්නම් ඒක අවාසි. එහෙම යන්න බෑ. ගොඩක් ඉක්මනට අමතක වෙනවා. හරි එදිනෙදා පාඩනුත් ඕනේ පරණ පාඩනුත් ඕනේ පේපර් ඩිස්කෂන්ත් ඕනේ. ටික කාලයක් ගියාම දැන් නෙමෙයි අප්‍රේල් පැන්නට පස්සේ හරිද අප්‍රේල් පැන්නට පස්සේ අප්‍රේල් මැද කියන්නකෝ අප්‍රේල් 15 වෙනි විතර පස්සේ කියලා හිතන්නකෝ පස්සේ සතියකට අනිවාර්යයෙන්ම දැනටත් පුළුවන් නම් දැනට වෙලාව නිසා සතියකට පැය 3ක් තියාගන්න පාස් පේපර්ස් වෙනම කරන්න මම ඒතර ප්ලෑන් එකක් දෙන්න මම නිකන් මතක් වෙයිසක එපා ඒතර වෙනම පාස් පේපර් සෙක්ෂන් එකක් වා කරා යනවා අපි හිතමු ඒතර සතියන්තේ සමහර පන්ති නැහැ සතිය දවස්වල විතරයි තියෙන්නේ මම උදාහරණයක් කියන්නේ ඔයා පැය 3ක් අතේදී කර ඉරිදරයට වගේ ඇදගෙන යනවා මොකක් හරි. ඒ වගේ වැඩ පිළිවෙලට ඕන ටික තමයි සාමාන්‍ය වැඩ කරන්න ඕනේ. දැන් මේක කොහොමත් කරන්න. අනිත් එක ඔයා අතින් ඔයා ළමෙක්නේ. අපි මොච්චර කිව්වත් ඔයා අතින් ෆෝන් එකක් ළඟ තියන් ඉන්නේ නැති වැඩ කරන්නේ නැත්. එහෙම නැත්තේ නෑනේ ගොඩක් වෙලාට එහෙමනේ කරන්නේ. ඔයා එතනදී පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න ඕනේ. ඒක තමයි ඔයාගේ හැටිත් එහෙමයි සමස්ත ලංකාවේ ළමයි හැටිත් එහෙම තමයි. මං ඔයාගේ වයසේ වුණා නම් මාත් ওই වයසක මේ මොහොතේ හිටියා නම් මං කරන්නේත් ඕක තමයි. ඉතින් ඔයා තේරුම් ගන්න මේක අපිට වෙන බාධකයක්. එතකොට ඔයා ෆෝන් එකක් අයින් කරන්න බෑ. ෆෝන් එක බලන්න ඕනේ පන්ති ඉන්ටර්වල් එකට. බස් එකේ කෝච්චි යන වෙලාවට. හරිද? ගෙදර ගිහිල්ලා කන්න කලින් ඕනනම් බලන්න. හැබැයි මං කියන්නේ නාලා කාලේ විල මේක බලන්න තියාගන්න එපා. එහෙම කරන්න ඔයාට ඔයාගේ මල්ලි සමාට 9 වසරේ යා බලනවා ඇති. ඔයාගේ තව මොකක් තව ළමෙක් ඉන්නේ ඕ ලෙවල් ඉවර ඒ ළමයි බලන්නේ නැති. එයයි ඔයයි දෙන්නේ. ඔයා මේ අර ඔයාගේ වගකීම් සහගත කාලෙක වදුවන්නේ. ඔයාට ඒ ලෙවල් වලින් පස්සේ එහෙම කමන්නේ නැහැ. මම කියන්නේ නැහැ දැන් අපිට මිදෙන්න බෑනේ මේ ඔක්කොම අපිට තියෙන දේවල්. මිදෙන්න බෑ. හැබැයි පොඩි බුද්ධිමත් එක අපේ කාලේ මැනේජ් කරගන්න. ඔයාට තියෙන කාලෙමයි මට තියෙන්නේ. මට තියෙන කාලෙමයි තව එක්කෙනෙකුට තියෙන්නේ. ඔයාට තියෙන කාලෙමයි ලංකාව පරිණත තියෙන්නේ. ඒ කාලේ එකයි. මගේ වයසේ මට තියෙන කාලයයි රස්සාවක් කරන්න නැති මිනිහට තියෙන කාලය එකයි. හැබැයි අපි කාලේ මැනේජ් කරගන්න ඕන. 100% මැනේජ් කරන්න බෑ. මේ කියන මගේ කාලේ මැනේජ් කරන්නත් බෑ මට. හැබැයි ප්ලෑන් කරලා 80%ක් මැනේජ් වෙනවා. ඒ 80 හොඳටම ඇති. හොඳ ඒකට යන්න. හරි. කාලේ මැනේජ් කරනවා. ඔයාට මේ ෆෝන් එකක් වගේ වැඩ කරද්දි පොත ළඟට ගන්න එපා. අවාසි. හරිද? එහෙනම් අර මම කියන්නේ කන්න කලින් ෆෝන් එක බලන්න කියලා මම එක්සැම්පල් එක කියන්නේ. ඒතකොට කන්න කලින් ෆෝන් එක බැලුවා. ටික ඉතින් අම්මා හරි කෑ ගන්න කන්න නැද්ද මොකක් හරි කියනවනේ. ඒතකොට අරක තියලා කාලය ඇවිල්ලා බැලුවොත් මේකේ ලිමිට් එක ගන්න. ඒතකොට නොදැනුවත්ව වෙලාව යනවා. ඒ නිසා අර එහෙම පොඩි කන්ට්‍රෝල් එකකින් ගන්න. මේ කාලේ පොඩි ඔයා හැම වෙලාවෙම හිතන්න මම ලොකු ගමනක් යන්න ඕන මිනිස්සෙක්. ඒ ගමන යන්න බාධක මම පාලනය කරගන්න ඕන. හරිද? ඔය යාළුවෙක් හිතන්න යාළුවෝ ඉන්නොත් පොඩි කාලේ හිටපේ හරි හොඳයි. කියන්නේ පුද්ගලයා විදිහට හොඳයි. නමුත් එයාගේ අදහස් ඔයාගේ ඉගෙන ගන්න එකට බාධකයක්. එහෙම සමහරට මේ යාළුවෝ තියෙනවා. යාළුවෝ විදිහට ඕන දෙයකට එනවා මොන හරි කිව්වත් එනවා ඉන්නව. හොඳයි. අනිත් අපි වචන කියන්නේ බොක්කේ යාළුවෙක්. හැබැයි ඉගෙන ගන්න එක සම්බන්ධ උඩවක් කියවන්නේ. ඌට කියලා ඉගෙන ගන්න කියලා ඌ ඉගෙන ගන්න නැත්නම් ඔයා යාළුකම පැත්තක තියා ගන්න ඕනේ. හැබැයි ඉගෙන ගන්නවට අදාළව ඌගේ අදහස් වා ගන්න එක හරි අපරාධ. මොකද තව අවුරුදු 3කින් ඔයා වෙනම ළමෙක් එයා වෙනම ළමෙක්. ඔයා කරගන්න දේ ඔයාට එයා කරගන්න දේ එයාට. ඒක තමයි යථාර්ථය. හරිද? කවුරුත් වාගේ දන්න වාගේ නැන්දල මාමලා අයියලක් කරලා ඉන්නවා කියලා හැම යාළුවෙක් පොඩි කාලේ හිටපු යාළුවෙක් නෙමෙයි කතාව වෙනස්. අපි ටික දවසක මම ඔයා වෙන ගමනක් ඔයා වෙන ගමනක්. ඒ නිසා ඔයා ගමනට අදාළව එක දෙයක්වත් මිස ලකුණු අප් ඇන්ඩ් ඩවුන් වෙයි.
හැබැයි කොන්ෆිඩන්ස් එකට වැද ගන්න. හරිද? හැම වෙලාවෙම අපිට පේපර් එකේ මොන හරි මම ඔයාලට ඇප්ලයිඩ් කිව්වේ මම නිකන් ඔයාලට සාරාංශය විදිහට මෙතනද කියන්න. ඇප්ලයිඩ් පේපරේ පසු කාලීනව මැයි විතර වෙනකොට අපිට පුළුවන් නම් ඇප්ලයිඩ් පේපර් එකේ 12 වෙනි ගානට ලකුණු 13ක් ගන්න 11 වෙනි ගානට ලකුණු විශ්වාසය 10 පන්නලා ලියන්න පුළුවන් 13 සරල අනුවර්තීයකටත් ඒ වෙද්දී ලකුණු 10 පන්නලා ලියන්න පුළුවන් නම් 14 මේක ලකුණු 13 පන්නලා ලියන්න මේ අවමට්ටම දාන ගානෙන් ගන්නට 15 සන්දිගතන රාමසෙක් ලකුණු 13 පන්නන්න පුළුවන් නම් මේකට ලකුණු 10 පන්නන්න පුළුවන් නම් මං කියන්නේ මෙන්න මෙහෙම අදා ගන්න කියලා පහින් ලියන්න ඕනේ. ඒතර හොඳ ඔයාට කොන්ෆිඩන්ස් 3-4ක් තියෙනවා. අන්ත සාමාන්‍ය පුළුවන්. සමහර වගේ මම සම්භාවිතයක් කරන්නේ නැහැ මම කියන තැන ඉන්නේ නැහැ. ඉගෙන ගන්නවා. බැරි වුණොත් මේකෙන් එකක් දෙකක් ඌටත් වඩා අමාරුයි. හැබැයි මේකේ එකක් දෙකක් හිතනකට වඩා ලේසියෙන් ස්කෝර් කරන්න පුළුවන්. හැබැයි ගණන් හතම අපි අල්ල ගන්න ඕනේ. හතම අල්ල ගන්නවට කල්ලාති මාස 6ක් යන ලොකු කාලයක්. ඔයා පොඩි ප්ලෑන් එකක් එක්ක වැටික් කරා යන්න. එච්චරයි.